Facebook එකේ සල්ලි හොයනවා නම් අනිවාර්යෙන් තියෙන්න ඕනි setting එකක් තමයි CM tool එක කියන්නේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ Facebook එකේ CM tool එක තියෙනවා නම් ඒක බලාගන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඒ වගේම ඔයාලට තාම CM tool එක ඇවිල්ලා නැත්නම් ඒක හදන හැටි මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ CM tool එක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් Facebook එකට දාන ෆොටෝ වලට වීඩියෝ වලට ඇති වෙන්න සල්ලි හොයන්න. එහෙනම් වැඩි කතා නැතුව දැන් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ Facebook එකේ log වෙන්න. ඊට පස්සේ බලන්න දකුණු පැත්තේ තියෙනවා ඔයාගේ profile එකේ ෆොටෝ එක. අන්න එතන එකපාරක් touch කරගන්න. මෙන්න මේ විදිහට අපි profile ෆොටෝ එකට touch කරාට පස්සේ මෙන්න මෙතන අපේ නම පෙන්වන තැනක් එනවා. අන්න එතන එකපාරක් touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ Facebook page එකට log වෙනවා. ඉතින් ඔයාලට මුලින්ම මම මතක් කරන්න ඕනේ ඔයා Facebook එකේ සල්ලි හොයනවා නම් ඔයාට අනිවාර්යෙන් Facebook page එකක් තියෙන්න ඕනේ. page එකක් තිබ්බොත් තමයි ඔයාට Facebook එකේ සල්ලි හොයන්න අවස්ථාව ලැබෙන්නේ. ඔයාට normal Facebook එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක page එකක් විදිහට හදාගන්න. ඉතින් මම මේ වෙනකොට ඒ සම්බන්ධ වීඩියෝ දාලා තිනවා. ඉතින් ඒ ටික බලලා ඔයාට පුළුවන් page එකක් හදාගන්න. මෙන්න මේ විදිහට අපි page එකේ මෙන්න මෙතනට ආවට පස්සේ බලන්න මෙන්න මේ හරිය වෙනවා professional dashboard කියලා. අන්න එතන අපි එකපාරක් touch කරගන්න ඕනේ. dashboard එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට පෙන්වන්නේ. බලන්න උඩ තියෙනවා home, insight, content, engagement කියලා කොටස් හතරක්. ඉතින් එතන අපි මෙන්න මේ විදිහට side එකට මෙන්න මේ විදිහට කෙලවරට අදිනකොට මෙන්න මේ හරිය පෙන්වනවා monetization කියලා. අපි එතනට තමයි මේකේ යන්න ඕනේ. සමහරක් වෙලාවට ඔයාලට මෙන්න මේ හරිය සමහර page වල මම දැකලා තියෙනවා උඩින් අර දැන් මෙතන home කියලානේ මෙතන උඩින්ම තියෙන්නේ. මෙතන තියෙන home කියලා. සමහර අයගේ analytics කියලා තමයි මෙන්න මේ හරිය වැටෙන්නේ. ඉතින් ඒක ගැටලුවක් කරගන්න එපා ඔයාලා කවුරුත්. මෙතනට ආවට පස්සේ උඩම තියෙන මෙන්න මේ බාර් එක ඔයාලට මෙන්න මේ විදිහට එහා මෙහා කරන්න පුළුවන්. ඉතින් මෙතන කොහොම තිබ්බත් home කියලා තිබ්බත් analytics කියලා තිබ්බත් මෙන්න මේ හරිය ඔයාලා මෙන්න මෙතන මෙහෙම ඇගිල්ලෙන් දෙපැත්තට යවන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා. මෙතන කෙලවරේම තියෙනවා monetization කියලා. අපි අන්න එතනට තමයි යන්න ඕනේ. monetization එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට පෙන්වන්නේ. එතකොට මෙන්න මෙතන බලන්න your program කියලා කොටසක් තියෙනවා. ඊළඟට not yet available කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන කොටස් හතරක් තියෙනවා. මෙතන මේ තියෙන කොටස් හතරෙන්ම අපිට Facebook එකේ සල්ලි හොයන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ කොටස් හතරෙන් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ content monetization කියන කොටස. ඉතින් මේකෙන් තමයි අපිට Facebook එකේ වැඩිපුර සල්ලි හොයන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් ඒක ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මම මුලින්ම ඔයාලට කිව්වේ CM tool එක කියලා. ඉතින් CM tool එක කියන්නේ content monetization කියන එක කැටි කරලා තමයි අපි ඔය CM tool එක කියලා ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේක අපි හදාගත්තොත් තමයි අපිට Facebook එකෙන් සල්ලි හොයන්න අවස්ථාවක් තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න මෙන්න මෙතන not yet available කියලා තියෙනවා. ඒ කියන්නේ මේක අපිට තාම හම්බ වෙලා නැහැ. මෙන්න මේ කොටස අපිට Facebook එකේ පෙන්නුවාට තාම Facebook එකෙන් මේක අපිට නිල වශයෙන් දීලා නැහැ. දීලා තිබ්බොත් තමයි අපිට Facebook එකේ සල්ලි හොයන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් ඔයත් Facebook එකේ සල්ලි හොයන්න කැමති නම් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මේ content monetization